යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්නේ කොහොමද හරියටම ටෙරාරියම් එකක් හදන්නේ කියලා. ඉතින් මේ වගේ ටෙරාරියම් එකක් තමයි අද අපි හදාගන්න යන්නේ. අපි යමු එහෙනම් අපේ පස් මාධ්‍ය හදාගන්න විදිහ බලන්න. මේකට කොහොබත්, කොම්පෝස්ට්, වැලි, අඟුරු මේ වගේ අමුද්‍රව්‍ය කිහිපයක් එකතු කරලා තමයි අපි අපේ මූලික පස් මාධ්‍ය හදාගන්නේ. අපිට අපේ ටෙරාරියම් එක හදාගන්න කුඩා වර්ගයේ පැල ඇටි, මොස් වර්ග, ඒ වගේම බොරළු සහ ගල් වගේ දේවල් අවශ්‍ය වෙනවා. මේවා හරිම පහසුවෙන් අපේ ගෙවත්තෙන්ම අපිට හොයාගන්න පුළුවන් දේවල්. මේ වගේ විනිවිද පැනෙන වීදුරු භාජනයක් අරගෙන අපි හොයාගත්ත බොරළු ටික පාවිච්චි කරලා පතුලක් නිර්මාණය කර ගන්නවා. ඊට පස්සේ මේ පෙන්නනා වගේ නෙට් කැබැල්ලක් අරගෙන බොරළු තට්ටුව ආවරණය කරනවා. අපි එහෙම කරන්නේ අපි යොදා ගන්න පස් තට්ටුව බෝතලේ පතුලට ගිලා බැසීම වළක්වන්න. එතකොට අපිට පුළුවන් අපේ ටෙරාරියම් එක ගොඩක් කාලයක් නිරෝගීව පවත්වා ගන්න. ඔයාලට පේනවා ඇති මේ පේන විදියට පස් එකතු කරලා කිසියම් හැඩයක් වෙන විදියට මම මේක හදාගෙන තියෙන හැටි. ඉතින් මම හදන්නේ මේ පුංචි බෝතලය ඇතුලේ උද්‍යානයක් වගේ ටෙරාරියම් එකක් නිසා පොඩි ගල් පතුර එකතු කරලා මේ වගේ ලස්සනට පඩි පෙලක් වෙන විදිහේ හැඩයක් මම හදාගත්තා. ඉවත දමන වීදුරු භාජන වලින් අපිට මේ වගේ ලස්සන නිවස ඇතුළත තියාගන්න පුළුවන් හොඳ නිර්මාණයක් හදාගන්න පුළුවන් වගේම විනෝදාංශයක් ව්‍යාපාරයක් විදිහට මේ වැඩේ අපිට කරන්න පුළුවන්. යාළුවනේ මේ තියෙන්නේ අපි හොයාගත්ත පැල ඇටි ටික හිටව ගත්තට පස්සේ ලස්සන ටෙරාරියම් එකක් හැදලා තියෙන විදිහ. ඉතින් හැමෝටම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. එහෙනම් අදට මම ගිහින් එන්නම්. වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න channel එකත් subscribe කරන්න.